එතකොට සාමාන්‍යයෙන් මේ සිංචන තුවක්කුව අර සාමාන්‍යයෙන් දැන් අපි දකින තුවක්කුව තියෙන්නේ ආගේ තුවක්කුවක විදිහේ හැඩයක් තමයි ගන්න පුළුවන්. හරි මිලිලීටර 1ක් මිලිලීටර 15ක් අතර ප්‍රමාණයක ශුක්‍රාණු ප්‍රමාණයක්. මේ ගන්න ටික හරි මේ ගන්න ටික සාමාන්‍යයෙන් 500 දෙනෙකුට හරි සාමාන්‍යයෙන් 500 දෙනෙකුට සිංචනය කරන්න පුළුවන් වෙන විදිහට අපි තනුක කරනවා. හරි 500 දෙනෙකුට සිංචනය කරන්න පුළුවන් වෙන විදිහට අපි මේක තනුක කරනවා. එතකොට තනුක කිරීම සඳහා අපි පාවිච්චි කරන මාධ්‍යයන් ටික මම කිව්වා. හරිද? ඒ විදිහට අපි මේ ශුක්‍රාණු ටික හදාගත්තට පස්සේ හරිද? ඒ ටික හදාගත්තට පස්සේ අපි කරන වැඩේ තමයි මේ හදාගත්ත ශුක්‍රාණු දැන් අපි දන්නවා මේව ගබඩා කරලා තියෙන්නේ ශීතකරණ ටැංකිය තුල. හරි ශීතකරණ ටැංකියක් කියලා කියන්නේ සාමාන්‍ය ද්‍රව නයිට්‍රජන් අඩංගු වෙලා තියෙන ටැංකියක්. ද්‍රව නයිට්‍රජන්. ඒකට ද්‍රව නයිට්‍රජන් ටැංකියක් සාමාන්‍යයෙන් තියෙන මම මෙතන ලිව්වා මේ ඍණ 80ක විතර සෙල්සියස් ප්‍රමාණයක ශීතනයක තමයි මේ ද්‍රව නයිට්‍රජන් ටැංකියක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ ද්‍රව නයිට්‍රජන් ටැංකියේ සෙල්සියස් අංශක ඍණ 80 මට්ටමේ තියෙන ශුක්‍රාණු සාම්පලයක් අපි ගන්නවා. ඒවා දැන් මේ මම කලින් කිව්වා වගේ තනුක කරලා තියෙන්නේ. හරි විතර මේ සුදු මද ද්‍රාවණයක් එක්ක සිට්‍රේට් වගේ මාධ්‍යයක් පාවිච්චි කරලා හරි කොහොම හරි අපි මේක තනුක කරා ගන්න. ඒ තනුක කරපු ශුක්‍රාණු සාම්පලයක් අපි නයිට්‍රජන් ටැංකියෙන් ගන්නවා. හරි ඒක ගත්ත සැනින් අපි දැනගන්න ඕන මේක ගත්ත ගමන් සිංචනය කරන්න බෑ. ඒ නිසා මේ සෙල්සියස් අංශක ඍණ 80 තියෙන මේ ශුක්‍රාණු සාම්පලය අපි අරන් එන්න ඕනේ කාම රුෂ්ණත්ව වගේකට. කාම රුෂ්ණත්ව වගේ කියලා කියන්නේ මෙන්න මෙයා. සෙල්සියස් අංශක 32 35 රේන්ජ් එක. හරි මේ අතර ඕනෑම වගේ පරාසයක් 33 34 35. ওই රේන්ජ් එකට අපි මේක ගේන්න ඕන. හරි මේක එනකන් ඉඳලා ওই උෂ්ණත්ව පරාසයට ඊට පස්සේ දැන් අපි මේ ශුක්‍රාණු ටික තැම්පත් කරන්න ඕනනේ. තැම්පත් කිරීම කරන්නේ කොහොමද? දැන් ඔන්න පියවර සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා අරගෙන ශුක්‍රාණු ඇගීම කරලා තනුක කරලා ශීතනයේ තිබිච්ච ටික අරගෙන දැන් ඔන්න අපි සිංචනය කරවන්න යන්නේ කෘතිමාකාරයෙන්. දැන් ඔන්න තනුක කිරීමත් තනුක මාධ්‍යයක් එක්ක කරලා ඔන්න ඒ ටික ගත්ත ටික දැන් කොහොමද මේ කියන යෝනි මාර්ගයට දාන්නේ කියන එක තමයි අපි බලන්න ඕනේ. ඒ සඳහා තියෙනවා උපකරණයක්. හරිද? ඒ සඳහා තියෙන උපකරණ ඒකට අපි කියනවා AI ගන්න එක කියලා. හරි? AI ගන්න එක. හරි? ඔබ ওই විදිහට තමයි කියන්නේ. එහෙම නැත්නම් අපි ඔකට කියනවා සිංචන තුවක්කුව. හරිද? සිංචන තුවක්කුව. එතකොට මේ සිංචන තුවක්කුව සාමාන්‍යයෙන් අපිට මෙන්න මෙහෙම ඇඳලා පෙන්නන්න පුළුවන් දල වශයෙන්. හරිද? මේක මම මේ හරියම වගේ අඳින්නම්. මේකේ මම මේ චුට්ට මකන්නම් හොඳේ. නැත්තම් පේන්නේ නැහැනේ. එතකොට සාමාන්‍යයෙන් මේ සිංචන තුවක්කුව අර සාමාන්‍යයෙන් දැන් අපි දකින තුවක්කු තියෙන්නේ. ආගේ තුවක්කුවක විදිහේ හැඩයක් තමයි ගන්නෙ. මෙන්න මෙහෙම අල්ලන කෑල්ලක් ප්‍රෙස් කරන කෑල්ලක් තියෙනවා. මේකත් එක්කම මෙන්න මෙහෙම දිග. හරි? මෙන්න මෙහෙම කූරක් තියෙනවා. මේ කූරට තමයි සාමාන්‍යයෙන් ඔය කියන ශුක්‍රාණු සාම්පල් එක ගන්නෙ මෙයාගේ. එතකොට මේ AI ගන්න එක එහෙම නැත්නම් මේ සිංචන තුවක්කුවට වර්තමාන වෙනකොට පොඩි අලුත් වැඩි කිරීමක් එකතු වෙලා මෙන්න මෙතනට පොඩි කම්පියුටර් එකක් වගේ පොඩි කොටසක් දීලා තියෙනවා. මොකද දැන් මේ සිංචන තුවක්කුව මේ ඕනි මාර්ගෙට මෙහෙම දාපුවාම අපි ඉස්සරනම් දැන් සාමාන්‍යයෙන් අතේ බිම්බටනේ ඔක බලන්නේ. හැබැයි දැන් අපිට පුළුවන් මෙන්න මේ කියන කම්පියුටරේ එහෙම නැත්නම් මේ ඩිස්ප්ලේ එක පාවිච්චි කරලා හරි මේ ඩිස්ප්ලේ එක පාවිච්චි කරලා මේ AI ගන්න එක එහෙම නැත්නම් මේ සිංචන තුවක්කුව කොච්චර දුරකට යනවද කියන එක තීරණය කරන්න. සාමාන්‍යයෙන් මේවා තැම්පත් කරන්නේ මේ ග්‍රීවේ කෙලවර. ග්‍රීවේ කෙලවර කියන්නේ මෙන්න මේ රේන්ජ් එකේ වගේ. හරි ගර්භාෂය ආරම්භ වෙන කොටස තමයි තැම්පත් කිරීමක් කරන්නේ. එතකොට මේක ග්‍රීවේ කෙලවරට එනවද නැද්ද කියන එක මේ ඩිස්ප්ලේ එකෙන් බලන්න පුළුවන් දැන්. හරිද? එහෙම හදාගත්ත සිංචන තුවක්කුවක් වර්තමාන වෙනකොට තියෙනවා. එහෙම නැත්නම් කලින් ඒ වගේ මෙතන ශුක්‍රාණු ටික අරගෙන මේ දැන් මේ තුවක්කුව මෙහෙම යෝනි මාර්ගයෙන් දාලා මේ ග්‍රීවේ කෙලවර අල්ලනකොට තේරෙනවා. ග්‍රීවේ කෙලවර මේ විදිහට දාලා බලන්න ඕනේ අත. එතකොට තේරෙනවා මේක තමයි මේ ගර්භාෂය ආරම්භ වෙන ස්ථානය කියලා. ඒ කොටස වෙනකම් මේ සිංචන තුවක්කුව මෙහෙම ඇතුළට දාන්න වෙනවා. හරි දාලා ඊට පස්සේ තමයි මේ ග්‍රීවේ කෙලවර මේ මම මාක් එකක් යන්නේ. මෙන්න මේ කියන කෙලවර මෙන්න මේ හරියේ ওই ශුක්‍රාණු ටික තැම්පත් කිරීම කරන්නේ. හරිද? ඔකට තමයි
AI ගන්න එක කියලා කියන්නේ artificial insemination කියලා කියන්නේ. artificial හරි insemination කියලා කියන්නේ සිංචනය. දැන් કૃත්‍රිම සිංචන තුවක්කුව AI ගන්න එක නැත්නම් artificial insemination ගන්න එක කියලා කියනවා. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මේ ශුක්‍රාණු තැම්පත් කිරීමේදී වෙන්නේ. හරි ඊට පස්සේ දැන් මේක තැම්පත් කරාට පස්සේ සාමාන්‍යයෙන් මද ලක්ෂණ අණුව දින 21ක් විතර යනකොට හරි දින 21ක් යනකොට සාමාන්‍ය මද චක්‍රය ආරම්භ වෙනවා කියන දන්නවනේ. මේ මද චක්‍රයේ ආරම්භ වීම දින 21කින් වෙන්නේ නැත්නම් තව දවස් 21ක් බලනවා. උපරිමටම දින 42ක මට්ටමේදී මද ලක්ෂණ වෙන්නක් නැත්නම් සාර්ථක ගැප් ගැනීමක් කියලා කියනවා. හරිද? ඔන්න ඕක තමයි මේ કૃත්‍රිම සිංචනයේදී වෙන සිද්ධිය විදියට පැහැදිලි කරන්න තියෙන්නේ. හරිද? දැන් ඕකේ ඔයාලා දැකලා නැති එකම උපකරණය තමයි මේ කියන සිංචන තුවක්කුව. හරි සාමාන්‍ය අනිත් එක තමයි මේ සිංචනය කරන විදිය දැකලා නැතුව සිංචනය කරන්න මේක ටිකක් වියදම් අධික ක්‍රමයක්. හරි ඒ නිසා වියදම් අධික ක්‍රමයක් නිසා මේක බොහෝ වෙලාවට ඔය අභිජනන අවස්ථා